ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ IQ ලෝකයේ YouTube channel එකෙන් කියන තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට IQ ප්‍රශ්න 5ක් ලබා දෙනවා. ඉතින් ඒ වගේම ඒ IQ ප්‍රශ්න 5ට උත්තර ලබා දෙන්න ඔයාලට තප්පර 10ක කාලයක් ලබා දෙනවා. ඒ තප්පර 10ක කාලය ඇතුළත ඔයාගේ උත්තරය හොයා ගන්න ඕනේ. තප්පර 10 වුණාට පස්සේ මම ඔයාට හරි උත්තරේ කියනවා. ඉතින් බලමු ඔයාට මේ IQ ප්‍රශ්න 5න් කීයක් පුළුවන් වේද කියලා. වීඩියෝ එක අවසානට මතක ඇතුව ඔයාගේ හරිය ප්‍රශ්න ගාන කමෙන්ට් කරන්න ආමතක කරන්න එපා. ඔයා ටිකක් දුරින් බිම් මත වැටෙන කාසි 3ක් දකිනවා. ඉතින් එතන එක කාසියක් රුපියල් 10 කාසියක්. අනික රුපියල් 5 කාසියක්. අනික රුපියලේ කාසියක්. ඉතින් ඔයා මුලින්ම උස්සන්නේ මොකක්ද කියලා කියන්න. ඔයා සමහර විට මෙතනින් කාසියක් තෝරගන්න ඇති. ඉතින් මං ඇහුවා ඔයාගෙන් ඔයා මුලින්ම උස්සන්නේ මොකද්ද කියලා. ඔයා මුලින්ම උස්සන්නේ මෙතනින් එක කාසියක් නෙමෙයි. ඔයා මුලින්ම උස්සන්නේ ඔයාගේ කකුල. ඔයාට තියෙනවා බෝල 3ක්. එක බෝලයක් රතු පාටයි. අනික් බෝලේ නිල් පාටයි. අනික් බෝලේ කොළ පාටයි. ඉතින් කොළ බෝලේ රතු බෝලට වඩා බරයි. නිල් බෝලේ කොළ බෝලට වඩා බරයි. වැඩිපුර බර මොන බෝලේද? ඉතින් හරි උත්තරේ වෙන්න ඕනේ නිල් බෝලේ. ඔයා නිල් බෝලේ උත්තරේ විදිහට හිතාගත්තා නම් ඔයා බුද්ධිමතෙක්. ඉතින් ඊළඟට ඔයාගෙන් අහන ප්‍රශ්නය තමයි ඔන්න ඔයා පාරක් දිගේ පහළට යනවා. හදිස්සියෙම ඔයාව දොරවල් 3ක් තියෙන කාමරයකට දානවා. ඉතින් ඒකේ දොරවල් 3ක් තියෙනවනේ. ඒකේ පළවෙනි දොර තමයි ඒ පළවෙනි දොරෙන් ගියොත් ඔයාට හම්බෙන්නේ ගින්දර. දෙවෙනි දොරේ පිස්සු නරියෙක් ඉන්නවා. ඒ වගේම තුන්වෙනි දොරෙන් ගියාම ඔයාට හිම තමා තියෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතේ බෙරගන්න ඔයා යන්නේ මොන දොරෙන්ද? ඔයා මේකට නම් උත්තරේ කිව්වොත් ඔයා රියල් වැඩෙක්. ඉතින් සමහරට ඔයා මෙතනින් මොන දොර තෝරගන්න ඇද්ද? ඔයා සමහරට ගින්දර තියෙන දොර නම් කොහොමවත් තෝරගන්න විදිහක් නැහැ. ඒක තෝරගත්තා නම් ඇත්තටම ඔයා මෝඩයි. මොකද ගින්දරට ඔයා පිච්චෙනවනේ. ඉතින් ඊළඟ දොර අපි බලමු තුන්වෙනි දොර විදිහට ගිය හිම. ඉතින් හිම කියන්නේ සීතලයි. ඉතින් සීතලේ යන්නත් බෑ. ඔයා කල් ගහලා මැරෙනවා අනිවාර්යෙන්. ඉතින් දෙවෙනි දොරේ ඉන්නේ පිස්සු නරියෙක්. ඉතින් අනිවාර්යෙන් මේ දොරවල් දෙකම තියෙන්නේ ගින්දර සහ හිම තියෙන පරිසරයක. ඉතින් සමහරට මේ සීතලටයි ගින්දරටයි මේ වෙලාවේ මේ පිස්සු නරියා මැරිලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන උත්තරේ විදිහට පිස්සු නරියා තෝරගත්තා නම් ඔයාගේ උත්තරය හරියටම හරියි. ඔයා ගඟක් මැදට යනවා. ඉතින් ගඟක් මැදට ගියාට පස්සේ ඔයා දකිනවා ඔයාට ගොඩ එන්න බෝට්ටුවක් නැහැ කියලා. ඉතින් පුළුවන් නම් කියන්නේ ඔයා කොහොමද මේ ගඟෙන් ගොඩට එන්නේ කියලා. ඔයාට වෙන විකල්ප හිතෙන්නේ නැති. ඔයා විකල්ප හොයන්නේ නැති. ඔයා මොන විකල්ප හෙව්වත් ඔයා ගඟට ගියේ කිසි අනතුරක් නැතුව. ඔයාම ගඟට ගියා නම් ඔයාට ගඟට ගොඩ එීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාට කිව්වේ නෑ වැස්සා වතුර වැඩි වුණා වතුර වැඩි කියලාවත්. මොකද මම කිව්වේ නෑ එයා ගිලින්න එනවා කියලාවත්. ඉතින් හරි උත්තරේ වෙන්නේ ගිය විදිහට වෙන එක. ඉතින් ඒකත් විතර නම් ඔයා නියම බුද්ධිමතෙක්. ඔයා ඉන්දියාවට ගියා. ඔයාට හම්බුණා රුපියල් 100ක්. ඔයා ඒකෙන් රුපියල්
50ක් වියදම් කරා. ඉන් පස්සේ ඔයාට කොට්ටෝරුවෙක් කතා කළා. ඔයාගේ සල්ලි භාගයක් මට දෙන්න කියලා කිව්වා. ඉතින් ඔයා කොට්ටෝරුවට රුපියල් කීයද දුන්නේ? ඔයා ඒකට සමහර විට රුපියල් 50ක් හිතාගන්න ඇති. ඒ වුණාට කොට්ටෝරුවට කතා කරලා සල්ලි ඉල්ලීමේ හැකියාවක් නැහැ. ඒ නිසා හරි උත්තරේ වෙන්නේ ඔයා රුපියල් කීයක්වත් දුන්නේ නැහැ. ඒ කියන්නේ රුපියල් 0යි. එහෙම උත්තරයක් වාඩි හිතුණා නම් ඔයා ඇත්තටම බුද්ධිමතෙක්. එහෙනම් අදට IQ ප්‍රශ්න 5 ඉවරයි. මේ වගේ තවත් වීඩියෝ බලන්න IQ ලෝකයේ අපුව subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක ඇතුව දැනට ඔයාගේ ප්‍රශ්න කීයක් හරි ගියාද කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට කිහිමෙන්නම් ඔබට සුබ දවසක්.